Welcome back to our YouTube channel. ඉතින් අද ඔයාලා අපිත් එක්ක එකගෙන යන්න හදන්නේ අපේ දවස් දෙකක නුවරඑළිය ට්‍රිප් එක. මම මේ යන ගමන් ඉන්නේ සිතුම්ලෑ ගෙදර. ඉතින් අපි සිතුම්ලෑ ගෙදර ගිහලා තමයි ස්ටේෂන් එකට යන්න හදන්නේ. නුවරඑළිය යන්න. පයින් යනවා බස් එකට. අයි බස් එකේ තමයි ගම්පහ රේල්වේ ස්ටේෂන් එකට යන්න හදන්නේ. ගම්පහින් කොළඹ කොටුවට තමයි යන්න හදන්නේ. මොකද අපිට නයිට් මේල් එකේ සීට් අල්ලගන්න ඕන නිසා. ටිකට්ස් ගන්නවා. අගර පැටි හම්බුනා මනුෂ්‍ය නම් නැක්කේ ගම්පහින්. ඉතින් එයාව දාන්න එළුවත් ඇවිල්ලා තිබ්බා. Attention please. Telas Thailand on hold for 2 days. සිතුන්ගේ අම්මා අපිට යද්දි කන්න සෑන්ඩ්විච්ත් හදලා දුන්නා. Past my face, late night whispers fill the space. සීදලා ඉද දැන් වෙලාව 4:35යි. අපි දැන් නානෝයේ නුවරඑළියට යන බස් එක නැගලා තමයි තියන්නේ. අර අතන ඉන්න මනුස්සයයි කවිෂ මල්ලි තෙලා ඉන්නවා මෙතන. එතන සිතුම් ඉන්නවා. එහෙනම් අපි නුවරඑළිය හම්බෙමු. නෝයෙන් බස් එකේ නැගලා නුවරඑළියට ආවා. අපි දැන් මේ සීතලේ මේ මොනවාරි කන්න අඩුම ගන්න ප්ලේන් ටිකක්වත් බොන්න මේ කඩේකට යන ගමන් ඉන්නේ. දැන් වෙලාව 5:00යි. ඉතින් අපි ඇවිල්ලා තේ එකක් බීලා මෙතෙන් තමයි තේ බිව්වේ. තේ බීලා බස් ස්ටෑන්ඩ් වල ඉන්නේ. බලන්න ඔයාලා නම් දන්නේ මේකට කැප්චර් කරගන්න පුළුවන් වේද කියලා.
මේ ඇස් දෙකෙන් බලද්දි මාරම ලස්සනයි. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඇවිල්ලා තියෙන්නේ. මම නම් කන්නේ ඉදියාප්ප, මෙයාලා තෝස්සේ විතර පරාත දාන්නවා. මට ඉදියාප්ප කන්න තියෙන්නේ විතර හොදි සම්බෝල එක්ක. ඒතර මෙයාලට මේවා කන්න තියෙන්නේ. බාල්දියෙන් අපිට තියෙනවා සාම්බාර. කන්න යන්නේ. උදේට කාලා අපි යනවා පෝස්ට් ඔෆිස් එක බලන්න. යමු යනවා අපිත් එක්ක. දිගටම vlog එකත් එක්ක නැදලා ඉන්න ඕනේ. අපිට ඇවිල්ලා තියෙන්නේ බයික් රෙන්ට් එකට දෙන තැන. මේක තියෙන්නේ වික්ටෝරියා පාර්ක් එක ඉස්සරහමයි. අපි දැන් බයික් ටික අරන් අපි ඉන්න තැනට තමයි යන්න හදන්නේ. බයික් අරන් යනවා තෙල් ගහන්න. තෙල් ගහන්න ආවා. අපි දැන් ඇවිල්ලා ඉන්න අපි ඉන්න තැනට. අපි ඉන්න තැන තමයි Queen Mary Cottages. ඉතින් බලමු අපි ගිහිල්ලා. මේක තමයි අපි ගත්ත cottage එක. කටෙන්දී ගවන් පේන්නට අපි ගත්ත එකේ ලොකු බෙඩ්ස් 3ක් තියෙනවා. ඒ වගේ බාත්රූම් එකක් තියෙන ඇටච් බාත්රූම් එකක්. අපිට මේ වගේ අවුට්ඩෝර් ඒරියා එකකුත් තියෙනවා. පේනවද මෙන්න මෙයාගේ මීදුම මේ ගොඩක්. නැත්නම් මේ ඔක්කොම පේනවා ලස්සනට මේ ඒරියා එකම. මේක තමයි අපි ඉන්න තැන. ඔයගලන්ට කලින් මම පෙන්නද්දි මෙන්න මේ හරිය වගේ පෙනුනේ නැහැ. මීදුමෙන් වැහිලා තිබුණේ. දැන් ඇත්තටම මීදුම් පොඩක් මෙන්න මේ පැත්තට ගිහිල්ලා මේ හරිය ක්ලියර් වගේ වෙලා තියෙනවා. ඒත් තව ටිකකින් ආයෙත් මීදුමෙන් වැහිද කියලා කියන්න බෑ. මෙහි ක්ලයිමේට් එක මාර ඉක්මනට මේ තප්පරෙන් වෙනස් වෙනවා. අනේ අපිට යාළුවෙකුත් හමු වුණා. ඔයාගේ නම නම් දන්නේ නැහැ මම. අපේ ගෙදරත් ඉන්නවා ඔයා වගේ කෙනෙක්. පට්ටෝ. අපි දැන් යනවා ෆාම් බලන්න. පල්ලම් බැස යනවා. අම්බේ වෙලයි ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න. ඊළඟ අපි ඉන්න තැන ඉඳන් ටවුන් එකට යන පාර. ලස්සන view එකක් තියෙනවා. අපි දැන් යන්නේ අම්බේවල කිරිතැත්ත බලන්න.
එකක් තියෙනවා. මේ තැන දන්නවා නම් ඔයාලා කමෙන්ට් කරන්න යන්න. ඒක මෝර හොල්මන් පාටයි. කන්දේල ජලේශය. අපි කිරිත ඇත්ත බලන්න යනවා. අපි දැන් ආවේ ස්ට්‍රොබෙරි ෆාම් එක බලන්න. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ සුළං විදුලි බලාගාරේ. ඔව් පාර පොඩ්ඩක් කවුරුමයි. ඒත් අපි සැලෙනවද? නෑ අපි සැලෙන්නේ අපි යනවා. මේ මට ඇතින් පේන ස්ට්‍රොබෙරි ගෙඩියක් ලොකුවට. ඔව් ඉතින් අපි ගිහින් බලමු. ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ස්ට්‍රොබෙරි ෆාම් එක බලන්න. ඉතින් අපි අතුලට ගිහලාම බලමු. ඉතින් අපි එද්දිම තියෙනවා මෙන්න මේ වගේ බෝඩ් එකක්. මෙන්න මෙතනින් ටිකට්ස් අරගෙන තමයි අපි ඇතුළට යන්නේ. මෙතනින් තමයි ටිකට්ස් ගන්න තියෙන්නේ. අපි දැන් ස්ට්‍රොබෙරි ෆාම් එකට යන ගමන් තමයි තියෙන්නේ. තමයි අනවසරයෙන් ගෙඩි කරන්න එපා. ස්ට්‍රොබෙරි මේක නිකන් රාස්බෙරි වගේ එකක් නේද? රාස්බෙරි වගේ. ඒ කියන්නේ ළමයි මෙතන ස්ට්‍රොබෙරි විතරක් නෙමෙයි බෙරිස් වර්ග ගොඩක් තියෙනවා. මේක රාස්බෙරි. ගෙඩි නැහැ. මෙතන මෙතන තමයි ගොඩක්ම මල් තියෙන්නේ. අතර ස්ට්‍රොබෙරි වැරයිටි තුනක් තියෙනවා මේන්ලි. දැන් මේක විල ජම්බෝ කියන එක කියන්නේ කොමන් නෙමෙයි ජම්බෝ නැත්නම් ෆෙස්ටිවල් කියන වැරයිටි එක. දැන් මෙතන නම් නැහැ ඔෆ් සීසන් නිසා ගෙඩි අඩුයි පොඩ්ඩක්. නැත්නම් හැබැයි තියෙද තියෙනවා. මේක ස්වීට් ෂාර් කියන පොඩි වැරයිටි එක සාමාන්‍ය මේක හැදෙන්නේ පොඩි ගෙඩි. ඒ වුණාට තැන්නස ගතියෙන් වැඩි මේක සාමාන්‍ය මීඩියම් සුගර් කන්ටෙන්ට් එක තමයි මේකේ තියෙන්නේ. අනික තමයි වයිට් ස්ට්‍රොබෙරි එක. ඒකේ අද ගෙඩි නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද අද ගෙඩි නැහැ. වයිට් එකේ හදද්දී තිබ්බා. ඒ තුන තමයි මේන්ලි වගේ කරන්නේ. දැන් මේකේ ෆෙස්ටිවල් වලට එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේකේ රවුන්ඩ් ෂේප් ගෙඩි හදන එක එකයි. අරගෙන තියෙන්නේ කොනිකල් ෂේප් එකකින් ගෙඩි හදනවා. ඒක තමයි විශේෂත්වය. මේ හතර තමයි ස්ට්‍රොබෙරි වල හදන්නේ. හරි thank you. බලන්න ඇවිල්ලා මේ වගේ හයිඩ්‍රේන්ජියා මල්වත් එකකුත් හම්බුණා. අපි දැන් ස්ට්‍රොබෙරි ෆාම් එක බලලා ඉවරයි. ඉතින් එතන එහා පැත්තෙම තියෙනවා මේ වගේ තැනක්. ඉතින් අපි එතෙන්ට ඇවිල්ලා හරි කන්න try කරන තමයි මේ හදන්නේ. ජෑම්ස් මෙතන උඩ තියෙනවා.
ඔන්න බලන් හිටපු ප්‍රොෆයිල් එක ගන්න තමයි යන්නේ. හොඳට මෙහෙම. සෑන්ඩ්විච් එකයි. මේකත් එක්කම බයික් එකේ යන්න අමාරුයි. ඉතින් එහෙම ඉඳලා අපි දැන් ආයේ අබේවැල ෆාම් එකට තමයි මේ යන්නේ. අන්න කිරිතැත්තෝ ඉන්නවා අර. කිරිතැත්තෝ සුවඳයි. ඔන්න ළමයි අපි බලන් හිටපු තැනට ආවා. එහෙන් දාලා යන්න ඕනේද නේ? ළමයි ඔයාලට පේනවද දන්නේ නැහැ. පේනවනේ චූටි චූටි ඉන්නේ. දුවනවද? කිරිතැත්තෝ ටික හොඳට දුවනවා. ළමයි අපි එතනට ගියාට පස්සේ අපිට කිව්වා එතන කිරි දුවන්න ඉන්න එර දෙන්නු ටිකයි දොවන එකයි විතරයි බලා ගන්න පුළුවන්. අපිට මේ ෆාම් එකේ ඇතුලේ කිසිම දෙයක් බලන්න බෑ, වීඩියෝ කරන්නත් බෑ කියලා. ඉතින් අපි හිතුවා එතනට යන්න නැතුව, මොකද අපිට හැමදේම බලන්නත් බෑනේ. ඉතින් අපි දැන් යනවා අඹේවල ෆාම් එකේ ඩේරි ප්‍රොඩක්ට්. ඒ කියන්නේ මෙතනට වෙන කිරි වීදුර නොබී ගියොත් වැඩක් නෑනේ. ඉතින් අපි දැන් යනවා කිරි එකක් බොන්න. එහෙනම් අපි එතනදී හම්බෙමු. ඔව් අනිවාර්යෙන්ම. ඔයාලා නුවරට ආවොත් අනිවාර්යෙන්ම අඹේවැල ඇවිල්ලා මෙන්න මේ කිරි එක බොන්න ඕන. ෆ්‍රෙෂ් මිල්ක් එක. මාර ප්‍රහයි. ඔබඩු. තියාලා මොකද කියන්නේ? යම්ම. ඔයාට සුපිරි. නුවරට ආවොත් අනිවාර්යෙන් අඹේවැලට ඇවිල්ලා මේක බීලා යන්න. අනිවාර්යෙන්. ගයිස් අපිට අලුත් ප්‍රොඩක්ට් එකක් හම්බුණා. මම මේක මීට කලින් try කරලා නැහැ. අපි ඒකත් ගත්තා. ඔයාලා මේක කාලා තියෙනවද? මීට කලින් සුපර් මාකට් වල දැකලා තියෙනවද? කමෙන්ට් කරන් යන්න.
අපි දැන් කාගිල්ස් එකට ආවා. අපිට රැට ඕන කරන වටික් ගන්න. තමයි දැන් වෙලාව 4:20යි. මේ වෙලාවටත් මාරම සීතලක් තියෙන්නේ. අපි shopping කරා. මම shopping කාගිල්ස් එකට ගිහිල්ලා වීඩියෝ කරන්න හදද්දි මේ සිකියුරිටි ඇවිල්ලා කිව්වා මෙතන වීඩියෝ කරන්න දෙන්න. ඔව්. වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඉතින් මට එදී වීඩියෝ කරන්න බැරි වුණා. ඒත් අපි ගත්ත දේවල් රෑට ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි දැන් ගෙනාපු චිකන් එකයි පෝක් එකයි හොදගත්තා. අපි දැන් මේක මැරිනේට් කරගන්න හදන්නේ. මේ බලන්න යාළුවෝ තමයි. හායි කිචි වගේ බූල්. හානේ. සිතුම්ටත් තියෙනවා මේ වගේ නැට්ටක් තියෙන පූස් පැටික්. මේකට කැල්ල දෙන්න තමයි යන්නේ. බසයි නේද චුට්ට. අපි දැන් අපේ ටී ටයිම් එකට කවිෂ මල්ලි ගෙනාපු චොක්ලට් බිස්කට් කන ගමන් තමයි ඉන්නේ. දැන් 6:44යි. අපි ලන්ච් එකට කියලා වෙනම කෑම එකක් කෑවේ නෑනේ. අර උදේ අර මේ ස්ට්‍රොබෙරි ෆාම් එකෙන් කෑව චුටු දෙක කාලා. ඊට අපි කිරි එකක් බිව්වා අතන මේ අම්බේවල එකකින්. එච්චරමනේ. ඒ නිසා අපිට දැන් ගොඩක් බඩගිනි නිසා මේ අර ගෙනාපු රයිස් එකකින් එකක් කෑවා. තව රයිස් එකක් තියෙනවා. අපි දැන් යන්නේ බාබිකියු දාන්න. බලමු බාබිකියු දාන්න දැන් කොහොමද කට්ටිය ඉන්නේ කියලා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරා